හෙලෝ එවරිවන්. අද ව්ලොග් එකෙන් මම අරගෙන එන්නේ මං ඉපදුන මං හැදුන වැඩුන මගේ ගම. මං කොහේ හිටියත් අදටත් වැඩිපුරම ආදරය කරන මගේ ලස්සන ගම. මේ තමයි කැටපල කන්ද. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මේ පාරවල් දිගේ කිලෝමීටර ගණන් ගස්වල ගෙඩි කකා පයින් යනවා. උදේට හවසට මට අද ඒව මතක් කරද්දී එක පුදුම ලස්සන අත්දැකීමක්. මං හිතනවා හැමෝටම ඒ වගේ ළමා කාලයක් තියෙන්න ඕනි කියලා. ඒ කාලේ මෙතන උල්පතකින් එන වතුර එකතු වෙලා ලිඳක් හැදලා තිබ්බා. අපි ඉස්කෝලේ යන කාලේ එතනින් ගොඩාක් දවසට වතුර අරගන්නවා. සෝබාදහම වෙනස් වීමත් එක්ක දැන් ඒ දේවල් ඉවර වෙලා ගිහිල්ලා කියලා මට හිතෙනවා. මොකද දැන් ඒ ලිඳේ වතුර නැහැ. මේ ගල උඩට නැග්ගට පස්සේ මාර ලස්සනට පට්ටේම view එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ කාලේ මේ වටේම අක්කර ගානක් ලොකු රබර් වතු තමයි තිබුණේ. දැන් රබර් ඉතුරු වෙලා තියෙන්නේ බොහොම ටිකක් විතරයි. මෙතන තියෙනවා 12 පාරක්. දැන් ඒකෙත් වතුර ටිකක් අඩුයි. ඒ කාලේ අපි මේ දොලෙන් එගොඩ වෙලා තමයි ඉස්කෝලේ යන්නේ. මේ වීඩියෝ එකේ අන්තිමටම මම දාන්නම් ඒ කාලේ මේ ගමේ සුන්දරත්වය කොහොමද තිබ්බේ, මේ කාලේ බලද්දී කොයිතරම් දුරට වෙනස් වෙලාද කියලා ඔයාලට බලන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි සෝබාදහම ආරක්ෂා කරන තාක් සෝබාදහම අනිවාර්යෙන්ම අපිව ආරක්ෂා කරනවා. තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් ළමයි. බයි.